එක්ස්ප්ලෝරා අපි ඔයාලා අද එක්කන් යන්නේ හරිම සුන්දර මනරම්ම පරිසරයකට. බැලූ බැල්මකට පේනවා ඇති මේ දර්ශනය. කොහෙද මේ? කවුරුත් දන්නා ස්ථානයක්. මේ බලන්න. නාලපිටියට ආවොත් සංචාරකයන්ට යන්න පුළුවන් තැන කොතනද ඇහුවොත් නිතටින්ම හැමෝම කියන්නේ ගල්පොත්ත. ඔව් මේ ගල්පොත්ත තමයි. හිමිදිරි උදෑසනක මීදුම් වලාවක් එක්ක ගල්පොත්ත නරඹන්න ගියපු අපිට මේ ගඟ මැදින් ඉදි කරලා තියෙන පුංචි වේල්ලේ කෙළවරටම යන්න ලැබුණා. පේනව නේද? පිරිසිදු දියදහරාව, නිස්කලංක පරිසරය. එක්ස්ප්ලෝරා අපි මේ සුන්දර පරිසරය ඔයාලට පෙන්වන්න හිතුවා. නාලපිටියට ආවොත් නොයා ඉන්න නම් බැරිම තැනක් තමයි මේ ගල්පොත්ත. වැහි රහිත දිනයක මේ ගල්පොත්ත තරම් සුන්දර තැනක් තවත් නැහැ. නිදහසේ මේ බන්ට් එකේ ඉඳගෙන ඉන්න, මේ තියෙන ස්වභාවික දියවලවල් වල නාන්න, මේ දියවලවල් නාන ගමන් ඒ අසිරිය විඳින්න, අවට නිස්කලංක මනරම් පරිසරය අත්විඳින්න හැමෝම ලොල්ලන ස්ථානයක් නාලපිටිය ගල්පොත්ත කියන්නේ. බලන්නකෝ පැහැදිලි දියදහරාව. මහවැලි ගඟේ එක සුන්දර මනරම් ස්ථානයක්. හැබැයි එක්ස්ප්ලෝරා අපි මතක් කරනවා වැහි දිනයක නම් මේ ස්ථානයට එන්න හිතන්නවත් හොඳ නැහැ. මේ සුන්දර දියදහරාව රකුසෙක් වගේ දරුණුයි. හැබැයි හොඳින් පායන මේ වගේ දවස්වල නම් මේ දියදහරාව කොච්චර සුන්දරද පේනව නේද? හිමිදිරි උදෑසනක රිලව් කණ්ඩායමකුත් ඇවිල්ලා ඒ පරිසරයේ සුන්දරත්වය අත්විඳින විදිය මං හිතන්නේ උදෙන්ම නාන්න වෙන්න ඕනේ. කතාවක්. ඒගොල්ලොත් පරිසරයට අයිති. ඒගොල්ලොන්ටත් මේ සුන්දරතෙන් රස විඳින්න අයිතියක් තියෙනවා. බලමු රිලා රාල කොහාටද යන්නේ කියලා. ඔහුට හරි සුන්දර පරිසරයක් අත්විඳිනවා. ඕන්ට ඒක ඉඩ දීලා අපි තවත් ඉදිරියට ගියා. මේ ගල්පොත්තේ තියෙන විශේෂත්වය තමයි මේ වේල්ලට පල්ලෙහා කොටසේ රූටන දිය ඇල්ලක් තියෙනවා. ඉතින් මේ කෙලිලොල්කමෙන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ මේ ගල්පොත්තේ ඒ රූටන කොටසේ ඔය පේන්නේ පල්ලෙහාට රූටනවා. හරි විනෝදකාමීව සැරිසරනවා. පැයක් ඉන්න හිතාගෙන ආවොත් පැය 2-3ක් මේකේ ඉන්නවා. ඉතින් ඒ තරම් හිත නිවන සුන්දරම තැනක් තමයි ගල්පොත්ත කියන්නේ. ඔබ නාලපිටිය ප්‍රදේශයට ආවොත් මාපාකන්ද පාරේ ඇවිල්ලා, ඒ කියන්නේ දෙකින්ද පාරේ ඇවිල්ලා පොඩි දුරකින් මෙන්න මේ ගල්පොත්තට යන්න පුළුවන්. ඉතින් මේක සුන්දර පරිසරයක්. ගල්පොත්ත ගාවටම එන්න පාර තියෙනවා. කිසිම මහන්සියක් නැහැ. ඉතින් ගොඩාක් සංචාරකයෝ නාලපිටිය ගැවසෙන තැනක් තමයි ගල්පොත්ත.